සුබ දවසක් වේවා. මොනවාටත් ලස්සන අපූර්ව වීඩියෝයක් කුෂිකර්මාන්තයට ආදරය කරන ඔබ සියලු දෙනා වෙනුවෙන් ඊශ්‍රායලයේ ඉඳලා පොලිටනල් ඇතුලේ තක්කාලි වගාව මුලින්දලා සරලව මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්න සූදානම්. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද පොලිටනල් ඇතුලේ තක්කාලි වගාව සාර්ථකව මේගොල්ලෝ පවත්වාගෙන යන්නේ කියලා. මේ ඔබට දිස්වන්නේ පර්ගඩි 40000ක පමණ පොලිටනල් එකක්. මේ තක්කාලි වගාව සඳහා බිම් සකසලා ඉටිකොල එලලා ජලය ලබා දීලා සීසන් කරලා තිබෙන පොලිටනල් එකක් තමයි මේ ඔබට දිස්වන්නේ පළවෙනි වීඩියෝ එකෙන්. එතකොට මේ පස දිහා ඔබ බලනවා නම් ඔබට තේරෙයි ලංකාවේ පසට හාත්පසින්ම වෙනස් පසක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ මුහුදු විරවල් ආශ්‍රිතව තිබෙන පස වගේ පසක් තමයි මේ ඊශ්‍රායලයේ බහුලව තිබෙන්නේ. ඉතින් මේ පසෙත් මේගොල්ලෝ පොහොර සහ වතුර බිඳු ජලමාතිකා ඔස්සේ ලබා දීලා බටහරහා ලබා දීලා තක්කාලි වගාව ඒ වගේම වෙනත් වගාවන් බහුලව සිදු කරනවා. ඉතින් මේ ඉටිකොල එලලා තියෙන මේ ඉටිකොල වල සිදුරු වල තමයි තක්කාලි පැල සිටුවන්නේ. ඒ වගේම මේ ඉටිකොල එලන හේතුව තමයි මේ ඔබට දිස් වෙන්නේ මේ ඉටිකොල යට බටර් ලයින් එකක් ගිහිල්ලා තියෙනවා. මේ බටර් ලයින් එකේ බිඳු ජලමාතිකා ඔස්සේ අදාළ පැලයට අවශ්‍ය ප්‍රමාණයට ජලය ලැබෙනවා. ඒ වගේම පොහොරත් ඒ නලයේම දිගේ තමයි ලැබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට ශාකයට. ඉතින් එතකොට මේ ඉටිකොල එලලා තියෙන හේතුව තමයි ජලය රඳා පවතිනත් ඒ වගේම වල් පැල ගසාවට සැදීම වලකින්නත් තමයි මේ ඉටිකොල එලලා තියෙන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ගිහිල්ලා බලමු කොහොමද තක්කාලි පැල වගා කරලා තියෙන ආකාරය. ඒ වගේම තක්කාලි පැලේ කොහොමද ඒක නඩත්තු කරන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු. මේ තිබෙන්නේ වර්ගඩි 65000ක පවන පොලිටනල් එකක්. මේ පොලිටනල් එකේ තක්කාලි පැල සිටුවා වගා කරලා තියෙන පොලිටනල් එකක්. මාසයක් පමණ වයසක තක්කාලි පැල තමයි මේ පොලිටනල් එකේ තිබෙන්නේ. ඉතින් මේ ඊශ්‍රායලයට මේ වකවානුවේ ටිකක් වැයිබර කාලගුණයක් තිබෙනවා. ඒ හින්දා තමයි මේ පොලිටනල් වල තක්කාලි පැල ආවරණයක ඉටිකොලයක් ඉටිකොලයක් දිගේ ආවරණය කරලා තිබෙන්නේ. එතකොට මේවට පරාගණය වෙන්න කෘත්‍රිමව මල් වලට අපි බෙහෙත් ස්ප්‍රේ කරනවා. වහින් නැති කාලගුණයක් තිබෙනවා නම් මේ පොලිටනල් ඇතුලේ මීමැසි පාලනයක් සිදු කරනවා. එතකොට මීමැස්සන් මගින් පරාගණය සිදු වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු කොහොමද තක්කාලි පැල වර්ධනය වෙලා තිබෙන ආකාරය. මේ ඔබට දිස්වන්නේ මාස 3ක් වයසති තක්කාලි වගාවක්. එතකොට මේ බලන්න තක්කාලි පැලය මේ ආධාරකය දිගේ යවලා තියෙන විදිහ. එතකොට මේකෙත් අමතර රිකේ කප්පාදුවක් කරලා තිබෙනවා. මෙන්න මේ වගේ එන අමතර රිකිල්ල කඩලා ඉවත් කරන්න ඕනේ. ඒතර ඉවත් කළා තමයි මේ තියෙන මේ ඔබට පේන්නේ මේ කඩලා ඉවත් කරලා තියෙන අමතර රිකිලි. ඒවා එහෙම ඉවත් කර මේ ආධාරකෙ දිගේ වැඩෙන චාකය ඉහළට යවන්න ඕන. මේ තියෙන්නේ තක්කාලි හැදලා තියෙන විදිහ ඔබට දිස්වන්නේ මේ වීඩියෝ එකෙන්. එතකොට මේකෙත් අවශ්‍ය ප්‍රමාණය විතරයි තක්කාලි පළදාව ගන්න. අනවශ්‍ය ප්‍රමාණය කපලා ඉවත් කළා දාන්න. ඒ කියන්නේ මේ පොඩි ගෙඩි කටරයකින් මේ විදිහට මෙතනින් කඩලා අයින් කළා දාන්න. තක්කාලි වගාවේ මල් පරාගණය වීම සඳහා මේ තැන තබා තිබෙනවා පොලිටනල් ඇතුලේ මීමැසි පෙට්ටිය. ඉතින් මේ මීමැසි පෙට්ටිය හදලා තිබෙන්නේත් මේ බලන්න මේ කාඩ්බෝඩ් වලින් තමයි මීමැසි පෙට්ටිය හදලා තියෙන්නේ. එතකොට මීමැස්සන් පරාගණය කළා පළදාව ලබාගෙන ඉවර වෙනකොට මීමැස්සෝ ටිකත් විනාශ වෙලා යන ආකාරයට තමයි මේ ඊශ්‍රායලයේ මීමැසි පාලනය සිදු කරන්නේ පොලිටනල් ඇතුලේ. මේ තියෙන අමතර රිකිලි කඩලා ඉවත් කරලා තියෙන මේ ඔබට පාර දෙපැත්තේ මේ පේන්නේ අමතර රිකිලි කඩා ඉවත් කරලා තියෙන ආකාරය තමයි ඔබට පේන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු තක්කාලි වර්ධනය වෙලා පළදාව ලබා ගන්න වීඩියෝ. මේ තියෙන්නේ මාස
5ක් පමණ වයසේ තක්කාලි වගාවක්. මේ බලන්න සරුවට වැඩිලා තියෙන තක්කාලි. මේ පොලි ටනලයක් ඇතුළේ ඊශ්‍රායලයේ බහුලව වගා කරන තක්කාලි වගාවක මාස 5ක් පමණ වයසේ තක්කාලි වගාවක් පළවෙනි දෙවෙනි අස්වැන්න ලබාගෙන ඉවරයි. මේ තුන්වෙනි අස්වැන්න තමයි මේ ඔබට දිස්වන්නේ මේ වීඩියෝ එකේ. විශාල අකරක පමණ පොලි ටනල් එකක්. මේ බලන පැත්තේ ලස්සනට සරුවට වැදුණු තක්කාලි ගෙඩි තමයි ඔබට දිස්වන්නේ. මේ එක ලයින් එක තමයි මේ මම මේ යන්නේ. අක්කර ගානක තක්කාලි වගාවක්. ඉතින් මේ වීඩියෝ බලන්න, මේ තව කෙනෙකුට බලන්න, මේවා ෂෙයා කරන්න. රතු පාටට බෝල ලයිට් එල්ලපු වගේ මේ හැමතැනම තියෙන්නේ තක්කාලි තමයි තියෙන්නේ. ඉතින් මෙවැනි වීඩියෝ බලන්න මගේ SL මචං YouTube නාලිකාව subscribe කරලා bell icon එක ඔබලා තව කෙනෙකුට බලා ගන්න ෂෙයා කරලා තියන්න.